නමෝ බුද්ධාය. පින්වත්නි, ඔබ දන්නවද ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ සලපතල මළුවේ? ඒ කියන්නේ අපි ඇවිදගෙන ගිහිල්ලා ඒ ස්වර්ණමාලී මහා සෑය වටා ගමන් කරන ඒ ශෛලමය මළුව මත සිරිපා සලකුණු කැටයම් කරපු ගල් ලෑලි තියෙන්නේ. ඇයි කියලා? පින්වත්නි, ඒ ස්වර්ණමාලී මහා සෑ රජාණන් තුළ ධාතු ගර්භයේහි අපගේ බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණමය පිළිම වහන්සේලා 16 නමක් වැඩ සිටිනවා. පින්වත්නි, අතීතයේ මේ සෑ මළුවට පැමිණි මිනිස්සු ඒ පිළිම වහන්සේලා වැඩ සිටින තැන හඳුනාගත්තේ මේ සිරිපතුල් සලකුණු භාවිතා කරලා. ඉතින් මේ මිනිස්සු ඒ සිරිපතුල් සටහන ළඟට ඇවිල්ලා ඒ ස්වර්ණමය පිළිම වහන්සේට වන්දනා කරනවා. මහා සෑයට ඒ පිළිම වහන්සේලා පූජා කරපු ධාතු නිදාන පින්කම සිහි කරලා ඒ පින් අනුමෝදන් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අතීතයේ දියුණු පොත්වල මේ සිරිපතුල් සටහන් ගැන විස්තර සඳහන් වෙලා තියෙන්නේ. නමුත් පින්වතුනි, පසු කාලීනව ගරා වැටලා තිබුණු මේ සෑ මළුව සහ සෑ රජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කරලා මේ මළුව හදනකොට ඔය සිරිපතුල් ගල් මේ කලින් තිබුණු විදිහටම නෙමෙයි අතුරුලා තියෙන්නේ. ඒ කියන්නේ යාලට ඒ ගැන අවබෝධයක් තිබිලා නැහැ. ඒවා අපිට පෑගෙන මළුව මට්ටමෙන්ම අල්ලලා තියෙනවා. ඉතින් පින්වතුනි, සමහරක් විට මේකේ එකක් දෙකක් තියෙන තැන් වෙනස් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් පින්වත්නි, ඔබ අදින් පස්සේ ඒ ස්වර්ණමහාලී සෑ රජාණන් වහන්සේ වන්දනා කරන්න ගිය වෙලාවක මේ සිරිපතුල් සලකුණු කැටයම් කරපු පෝරු දැක්කොත් අන්න එතන ඉඳලා ඒ සෑය තුල වැඩ සිටින රත්තරන් ස්වර්ණමය ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරන්න. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඒ ශාසනයට පූජා කරපු පිනෙහි උරුමකාරයෙක් ලෙස ඔබත් ඒ පින අනුමෝදන් වෙන්න. ඒ වගේම පින්වතුනි, ඒ පිළිම වහන්සේලා ඇතුළු මහා ධනස්කන්ධයක්, මහා රත්තරන් ප්‍රමාණයක්, මහා රිදී ප්‍රමාණයක්, මහා මාණික්‍යයන් ප්‍රමාණයක් යනාදී අතිශය විශාල සම්පත් සම්භාරයක් මැද අපගේ දුටුගැමුණු රජතුමාගේ සත්‍යක්‍රියා කරන ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉර්ධෙන් බුද්ධ කායක් මවලා උන්වහන්සේගේ රන්වන් සමෙන් රන්වන් රැස් දහරා වේදුවමින් උන්වහන්සේගේ නීලමය කේශ ධාතුන් වහන්සේලාගෙන් නීලමය රැස් දහරා වේදුවමින් බබලන ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ඇතුළු සියලු මහා පුරුෂ ලක්ෂණ දරාගෙන බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ යම් ආකාරයකින් මේ මිනිස්යන්ට දෙවියන්ට දර්ශනය වෙමින් ඒ බුද්ධ කාය පැවතුනාද ඒ අයුරින්ම පින්වතුනි, ඒ බුද්ධ කාය මැවිලා ඒ ධාතුන් වහන්සේලා ඒ බුද්ධ කාය ජීවමාන කාලෙදී ඒ බුද්ධ කායේ පිහිටලා තිබුණු තැන්වලම පිහිටලා ආශ්චර්යවත් වූ පෙළහරක් පාමින් ඇතුලේ වැඩ සිටින පින්වතුනි, දෙවියන් බ්‍රහ්මයන් එය දිව්‍ය ඇසින් දැකමින් වන්දනා කරනවා. අපගේ බාතිකාභය රජතුමා උන්වහන්සේ දෙවියන්ගේ උපකාරයෙන් මේ සෑය තුලට ගිහිල්ලා ඒ බුද්ධ කාය වන්දනා කරගෙන තියෙනවා. පින්වතුනි, ඒ බුද්ධ කාය සිතින් මවාගෙන ඒ ස්වර්ණ වර්ණ බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිතින් මවාගෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් සිතින් මවාගෙන ඒ සෑ රජාණන් වහන්සේට ඔබත් හදබෙති ආදරෙන් වන්දනා කරන්න. මේ සෑම සිරිපතුලක් සලකුණක් ළඟදීම ඒ මහා සෑයට වන්දනා කරන්න. පින්වත්නි, මහා සෑය වටා 16 වතාවක් වන්දනා කරලමින් පැදකුම් කරනු
පැදගුණු කරන ලද පිනෙහි උරුමකාරයෙක් බවට ඔබත් පත්වන්න. තෙරුවන් සරණයි.